Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයගලන්ට කියන්නේ ඔයාලා හැමෝම රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. ඒ මගේ යුනිවර්සිටි එක. ඉතින් අතට මම අවුරුදු 3කට පස්සේ තමයි මගේ යුනිවර්සිටි එකට ආවේ. දැන් මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මට මාරුදිට එන්න ඕනකම තිබ්බා, but graduate වුණාට පස්සේ එන්න බැරි වුණා. ඉතින් it feels so good and මන් දැක්ක එන දිගට ගොඩක් දේවල් අලුත් වෙලා තියෙනවා. ඉතින් එයා අපි බලමු අපිට මොනවද අද යුනිවර්සිටි එකේ බලන්න පුළුවන්. ඇත්තටම මර්ඩොක් තමයි මගේ යුනිවර්සිටි එක, මර්ඩොක් යුනිවර්සිටි. ඉතින් මේක ගොඩක් ලොකුයි. ඉතින් මට ඔයගලන්ට හැම එකම පෙන්වන්න බෑ. සමහර තැන් මම දන්නෙත් නෑ, to be honest. මං ඇනිමල් හොස්පිටල් එකට එහෙම ගිහිල්ලාම නෑ මම. ඉතින් මම ගොඩක්ම හිටියේ බිස්නස් ස්කූල් එක සහ ලයිබ්‍රරි එකේ ওই පැතිවලනේ මම හිටියේ. ඉතින් මම ගොඩක් දන්නේ නැති ගොඩක් තැන් තියෙනවා. මොකද මර්ඩොක් යුනිවර්සිටි එක මාරම ලොකුයි. මෙහි තියෙන ලොකුම යුනිවර්සිටි එකක්. ලොකු භූමි භාගික තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් මෙහි අශ්වයෝ ඉන්න ලොකු ෆාම් එකක් තියෙනවා. මට ඉස්සරින් ඉඳන්ම මම යන්න ආසම තැනක් එක, but මට යන්න බැරුණා. I think අදවත් බලමු අපිට ඒ පැත්තට හරි යන්න පුළුවන්ද කියලා. Yeah, I think I hope you guys will enjoy this video. මර්ඩොක් යුනිවර්සිටි එකට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට තවත් ආස හිතෙයි මේ වීඩියෝ එක බලුවම. ඉතින් එහෙනම් අපි අපේ ජර්නි එක පටන් ගමු. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක ටිකක් දිගයි. මම පුළුවන් තරම් මේක අඩු කරලා තමයි මේ වීඩියෝ ක්ලිප්ස් දාලා තියෙන්නේ. ඉතින් සමහර අය මේ වීඩියෝ එක බලන්න කම්මැලි වෙන්න පුළුවන්. ඒ වුණාට මම රික්වෙස්ට් කරනවා දිගටම බලන්න කියලා. මොකද ඔයා පර්ත් වල හරි ඔස්ට්‍රේලියා වල හරි ස්ටුඩන්ට් කෙනෙක් විදියට එන්න කැමති කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක දැක්කම තවත් ආස හිතෙයි. ඉතින් ඔන්න දැන් මම එක ගේට් එකකින් මර්ඩොක් යුනිවර්සිටි එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මර්ඩොක් එකේ ගේට්ස් කිහිපයක්ම තියෙනවා. දැන් මම මේ එන්ටර් වෙන්නේ ඇනිමල් ෆාම් එක පැත්තෙන්. ඒ කියන්නේ මේ පැත්ත තමයි මම දන්න විදිහට මේන් එන්ට්‍රන්ස් එක. මෙන්න මෙතනින් ගියාම අපිට ඇනිමල් හොස්පිටල් එක බලා ගන්න පුළුවන්. මම ඇත්තම කිව්වොත් මේ පැත්තට ගිහිල්ලාම නැහැ. ওই පැත්තෙන් තමයි සයන්ස් ෆැකල්ටි එකක් තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන අශ්වයෝ ඉන්නවා. මම හැමදාම උතනින් යද්දි ආසාවෙන් බලන තැනක් තමයි මේ හෝසස්ලා ඉන්නවද කියලා. ඉතින් එදත් හිටියේ ඇත්තටම උතන වාහනේ නවත්තන්නත් බෑ. Oh my god, this is Murdoch, guys. This is Murdoch. My god, this wasn't here before. I feel happy. Oopsie. ඉස්සර තිබුණා වගේමයි යන්නේ. හරිම ෂෝක්. මේ වීඩියෝ එකේ ඉතින් මම කතා කරනවා ගොඩක් වැඩි. ඔයගලන්ට කරදරයක් වේද දන්නෙත් නැහැ. මං හිතුවා ඉතින් මේ කතන්දර ඔක්කොම අස්සේ මගේ ඉස්සර ලයිෆ් එක, යුනි ලයිෆ් එක ගැන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මෙන්න මේ පැත්තෙන් තමයි ඇත්තටම ඉස්සෙල්ලා ඉඳන්ම මම යුනි එක ඇතුළට එන්නේ. ඉතින් මට දැන් එදා ওই ටික නැගගෙන වැද්දි පඩි ටික මට ඒ කාලේ මතක් වුණා. මේ ටිකට මම ඇත්තටම එච්චර කැමති නැහැ. මොකද මෙතන ටිකක් අඳුරුයි. හැබැයි මේක වටේම තියෙන ලොකු තියටර් හෝල්ස්, ලෙක්චර්ස් තියෙන, ඊට අමතරව තව ප්‍රයිවට් ෆන්ක්ෂන්ස් වලටත් ඒගොල්ලෝ මේක දෙනවා. මට ඇත්තටම මතක නැහැ ඔතන උඩ තියෙන්නේ මොන ස්කූල් එකද කියලා.
ඉතින් දැන් ඔන්න ඔතන ඉස්සර කැෆේ එකක් තිබ්බ මං හිතන්නේ ඒක දැනුත් තියෙනවා. ඉස්සර මම හොට් චොක්ලට් එකක් ගන්න අමතක කරන්නේ නෑ ඔය කැෆේ එකෙන්. ඉතින් මං ඔතන වාඩි වෙලා සමහර වෙලාවට ඒක බොනවා. එහෙම නැත්තම් ඔය ඔයාලට කහ පාටට පේන්නේ කොමන් එක. කොමන් එක කියලා කියන්නේ අපිට 24/7 ඕක ඇතුළට යන්න පුළුවන් අපේ ස්ටුඩන්ට් ID එකෙන්. මං ඇත්තටම එදත් ඕක try කරලා බැලුවා. හැබැයි මගේ ස්ටුඩන්ට් ID එක දැන් already expired හින්දා මට ඇතුළට යන්න පුළුවන් වුණේ නෑ එතනින්. ඉතින් ඔතන ඇත්තටම අපේ library එකේ එක කොටසක්. ඉතින් after hours වලදී ඔයාලට access කරන්න පුළුවන් කාඩ් එක තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාලට ඇතුළට එන්න බෑ still. ඉතින් මගේ වෙලාව හොඳකමද එදා ලයිබ්‍රරි එක ඕපන් එකේ තිබ්බා. ඉතින් ඒ නිසා මට ලයිබ්‍රරි එක ඇතුළට යන්න පුළුවන්කම හම්බුණා. ඉතින් ඔයාලට මම ටිකින් ටික මර්ඩොක් කියන්නේ මොකද්ද, මර්ඩොක් හැදුනේ කොහොමද, මර්ඩොක් වල හිස්ටරි එක වගේ දේවල් ඔක්කොම ෂෙයා කරගන්නම්. ඉතින් දැන් ඔයාලට පේන්නේ මර්ඩොක් වල අපි කොහොමද ඒක කියන්නේ, මේන් තැන, හැමෝම එකතු වෙන තැන කියලා කිව්වත් හරි. මෙතනට කියන්නේ බුෂ් කෝට් එක කියලා. ඉතින් මේ බුෂ් කෝට් එක වටේටම මර්ඩොක් එකේ බිල්ඩින්ග්ස් හැදලා තියෙනවා. එක පැත්තක සයන්ස් ෆැකල්ටි එක පටන් ගන්නවා. මේ පැත්තේ සෝෂල් සයන්ස් and ඊළඟට මෙතන ස්ටුඩන්ට් හබ් එක තියෙනවා. අනිත් පැත්තෙන් ලයිබ්‍රරි එක තියෙනවා. ඉතින් ඉස්සර ස්ටුඩන්ට් හබ් එක කියන්නෙත් මං හැම තිස්සෙම ඉන්න තැනක්. මට මතකයි මම යුනි යන කාලේ. ඉතින් අපි හැමෝම එහෙමයිනේ. ඉතින් අනිවාර්යෙන්ම යුනි එකේ ඉන්නවනේ වැඩි වෙලාවක්. ඉතින් එතකොට අපි අපිටම කියලා කෝනස් හදා ගන්නවා නේද? ඉතින් මර්ඩොක් එකේ මටත් තිබ්බ කෝනස් ටික මම ඔයගලන්ට අද පෙන්නන්නම්. එක තැනක් තමයි මෙන්න මේ ගස් යට. මම ගොඩක් වෙලාවට මං කන දෙයක් කන්නේ මෙතනට ඇවිල්ලා මේ කොහෙන් හරි වාඩි වෙලා. ඉතින් ඒ මොකද මෙතන අර ගස් යට ඉන්නකොට හරිම ෂෝක් ෆීලින් එකක් තියෙන්නේ. ඉතින් අර ඔක්කොම ස්ට්‍රෙස් රිලීෆ් වෙනවා. ඉතින් මේ අද සැටර්ඩේ දවසක් හින්දා ළමයි කවුරුත් නැහැ. එහෙම නැත්තම් මේ වෙලාවට ස්ටුඩන්ට් හබ් එක පැත්ත මාරම හැපෙනින්. ඒ වගේම තමයි මෙතන ඇතුලේ ගොඩක් රෙස්ටුරන්ට්ස් තියෙනවා. පොඩි ෆුඩ් අවුට්ලට්ස් තියෙනවා. ඉතින් මට ඇතුලට යන්න බෑ අද ඔක්කොම වහලා. ඒ වගේම තමයි මෙතන IGA එකක් තියෙනවා. එක කන්වීනියන්ස් ස්ටෝර් එකක්. ඒක ගොඩක් වෙලාවට ඇරලා හැබැයි එදා ඒක වහලා තිබ්බා. ඉතින් මම දැන් මේ ඇවිදගෙන යන්නේ මර්ඩොක් එකේ බිස්නස් ස්කූල් එක පැත්තට. දිගටම මාත් එක්ක මේක බලන්න. ඉතින් මර්ඩොක් යුනිවර්සිටි එක හදන්න මුල් වෙන්නේ වෙස්ටර්න් ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක. ඒ දවස්වල හැටියට මේක තමයි ස්ටේට් එකේ සෙකන්ඩ් යුනිවර්සිටි එක වුණේ. ඉතින් මේ යුනිවර්සිටි එක හෙක්ටයාර්ස් 229ක් පුරා විහිදෙනවා. ඉතින් ඒ දවස්වල හිටපු වෙස්ටර්න් ඔස්ට්‍රේලියන් ප්‍රීමියර් සර් ඩේවිඩ් බ්‍රෑන්ඩ් තමයි මේ යුනිවර්සිටි එකට මර්ඩොක් කියලා නම දීලා තියෙන්නේ. in honor of esteemed author, philosopher and academic Sir Walter Murdoch. ඉතින් 1970 දී one of Australia's most recognized historians කෙනෙක් වෙන ජියොෆ්රි බෝල්ටන් කියන කෙනාව මර්ඩොක් යුනිවර්සිටි ප්ලෑනින් බෝඩ් එකට දානවා. ඉතින් ඒ දවස්වල තමයි මේගොල්ලෝ යුනිවර්සිටි එක ගැන ප්ලෑන්ස් හදාගෙන ගියේ. මුලින්ම ඒගොල්ලෝ 6 founding schools open කරලා තියෙනවා. education, human communication, veterinary studies, mathematical and physical sciences and social inquiry. ඊට පස්සේ 1974 දී තමයි මර්ඩොක් ඔෆිෂියලි ඕපන් වෙන්නේ. ඉතින් මං ඉතුරු ටික කියන්නම් මෙන්න මේ ටික බැලුවට පස්සේ. මේ තියෙන්නේ බිස්නස් ස්කූල් එක. මේකට මට මතක විදිහට කියන්නේ චයිනා ගාඩන් කියලා. ඔව් චයිනා ගාඩන් වගේ තමයි මතක. මර්ඩොක් යන යාළුවෝ මේක බලනවා නම් මම වැරදි නම් මාව නිවැරදි කරන්න. ඉතින් ඉස්සර ඉඳන්ම මම මෙතනට මාර කැමතියි. මොකද ඔයාලට ඇහෙනව නේද සද්දේ? මම මේවැ ඔඩියෝස් නැති කරන්නේ නෑ මේ වීඩියෝස් වල. මොකද බෑග්ග්‍රවුන්ඩ් එකේ එන සද්දේ මාරම ලස්සනයි අහගෙන ඉන්න. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ බිස්නස් ස්කූල් එක. බිස්නස් ස්කූල් එක දා වහලා තිබ්බේ නිසා මට ඇතුළට යන්න බැරි වුණා.
බිස්නස් ස්කූල් එක ළඟ තියෙන ලස්සනම හිත නිවෙන තැනක් තමයි මේ ගාඩන් එක. මේක වටෙන් අපිට ඇවිදගෙන යන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒක ඕපන් වෙනවා බිස්නස් ස්කූල් එකට. ඉතින් අපි බලමු බිස්නස් ස්කූල් එක මොන වගේද කියලා. ඇත්තටම ලොකුවට ඔයගලන්ට බලන්න දෙයක් පෙන්වන්න විදියක් නෑ. මං ගියේ ඇත්තටම වැරදි දවසක. ඉතින් මට තියෙන වැඩත් එක්ක මට සතිය දවසක යන්න අමාරුයි. ඒකින් හින්දා තමයි මම වීකෙන්ඩ් එකේ ගියේ. ඉතින් මේ තියෙන්නේ මර්ඩොක් යුනිවර්සිටි එකේ බිස්නස් ස්කූල් එකේ මේන් එන්ට්‍රන්ස් එක. බිස්නස් ස්කූල් එකේ ඉස්සරහාම තියෙනවා වෝෂිප් සෙන්ටර් එක. මම ඇත්තම කිව්වොත් මේක ඇතුළට ගිහිල්ලා නැහැ. මම දන්න තරමින් මෙතන චර්ච් එකක් වගේම තවත් ඉඩකඩ තියෙනවා තමන් කැමති ආගමක් අදහන්න. This is the graduate research school. I don't think the worship center is open. And අර පැත්තේ child care center එක තියෙනවා. And also student village කෙලින්ගියාම තියෙනවා. මේ පැත්තේ තියෙන බිස්නස් ස්කූල් එක. මේ පැත්තේ තියෙන්නේ මොකද්ද මට මතක නෑ. social sciences I guess. ඉතින් මෙතන තමයි මම ගොඩක් වෙලාවට ඉඳලා තියෙන්නේ building 513 business school. මේක තමයි media art center. Media art center. Everything is closed today. Guys, unfortunately everything is closed. මේ තියෙන හිල් ලෙක්චර් තියටර් එකේ පිටිපස්ස මේක ලොකුම ලෙක්චර් තියටර් එකක් මර්ඩොක් වල තියෙන. මට අතලට යන්න බෑ unfortunately. මේක ඉස්සරහා පැත්තේ තියෙන්නේ අනිත් පැත්තෙන්. මර්ඩොක් වල ආසම you feel like it's a university. ඉතින් 1977 වල තමයි ෆස්ට් ස්ටුඩන්ට්ස් ග්‍රැජුවේෂන් එක මර්ඩොක් එකේ තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ මේගොල්ලෝ වෙට් ස්කූල් එක, ඒ වගේම ලෝ ස්කූල් එක ඕපන් කරනවා. And by 1993 මර්ඩොක් overseas students ට ඕපන් වෙනවා. Oh my god, that's seriously. Student hub is this side. මෙතන තමයි book shop එක. book shop එක අද වහලා. ඉතින් මේක තමයි අපේ ලයිබ්‍රරි එක. ලයිබ්‍රරි එකේ ගොඩක් තැන් හදලා තියෙන්නේ ළමයින්ට එකතු වෙලා පාඩම් කරන්න, තනියෙන් පාඩම් කරන්න, ඕන වැඩකට ෆැසිලිටිස් ඔක්කොම දීලා තියෙනවා. ඉතින් මාර ආසාවෙන් මම පාඩම් කරන තැනක් තමයි මගේ යුනිවර්සිටි ලයිබ්‍රරි එක. මොකද ඔයාලට ඔයාගෙම කියලා කෝණ එකක් හොයාගන්න පුළුවන්. මං වැඩිපුරම මං හිටපු තැන ඔයගලන්ට අද පෙන්නන්නම්. මේකෙන් තමයි borrow and return books කරන්නේ අපි. මෙතන ස්කෑන් කරලා ගන්නවා and then you borrow it, you do the same process. මෙතන තියෙන පොත් එකක්වත් ඔයගලන්ට ගෙදර ගෙන යන්න බෑ. These are high demand books.
ඉතින් මෙන්න මේ ඩෙස්ක් එකේ තමයි මම ගොඩක් කලාවට වාඩි වෙන්නේ. හයි ඩිමාන්ඩ් සෙක්ෂන් එකට ගොඩක් ස්පේස් දාලා නැහැ. ඉතින් උතන මාරම නිදහස්. මේ වාඩි වෙලා ඉන්න තැනම තමයි ඉස්සර මම ගොඩක් කලාවට ඉන්නේ. ඉතින් මට මාරම සතුටක් දැනුණා ඇත්තටම එතනින් ආයෙමත් කියලා වාඩි වුණාම. I bought my laptop so no one's going to suspect me. නෑ ඔයාට යුනිවර්සිටි ලයිබ්‍රරි එකට ඕනලා කියන්න පුළුවන්. මොකද ඔයා ඇලුම්නි කෙනෙක් හින්දා කොහොමද යන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ පිටිපස්සේ යුනිවර්සිටි ලයිබ්‍රරි එකත් ඕපන් වෙන්න ඕනේ. බලමු. හැබැයි පොඩ්ඩක් මහන්සි හින්දා මම පොඩ්ඩක් මෙහෙම ඉන්නවා. ඉතින් එදා ලෝ ලයිබ්‍රරි එක ඕපන් තිබ්බේ. ඉතින් එතනට යන ලයිබ්‍රරි එන්ට්‍රන්ස් එක ළඟ ලෝ ෆැකල්ටි එක ගැන ගොඩක් විස්තර තිබ්බා. මේ තියෙන්නේ බැචලර් ඔෆ් ලෝ කරපු ග්‍රැජුවේට්ස්ලගේ ගවුන් එක. ඊට අමතරව මෙතන තිබ්බා අපේ ග්‍රැජුවේෂන් සර්ටිෆිකේට් එක වෙනස් වුණ හැටි කාලෙන් කාලෙට. සහ එතන තව කවුන්සිලර්ස්ලගේ ෆොටෝස් කීපයකුත් තිබ්බා. ඊට අමතරව මේ තියෙන මර්ඩොක් ලෝගෝ එක වෙනස් වුණු විදිහ. ඔය මැද්දෙම බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් තියෙන ලෝගෝ එක තමයි ෆස්ට් ලෝගෝ එක මර්ඩොක් වලට ඩිසයින් කරපු. ඊට පස්සේ වෙනස් වෙලා දැන් නම් ලෝගෝ එක ඇත්තටම ඒගොල්ලෝ මාකටිං වලට යූස් කරන ලෝගෝ එක M අකුරයි U අකුරයි MU මර්ඩොක් යුනිවර්සිටි. ඉතින් ඇත්තට මර්ඩොක් යුනිවර්සිටි එකට අවුරුදු 50කට වැඩි දැන්. ඉතින් ඔතන ලොකු මෙමරි ලේන් එකක් අපිට පෙන්නලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ ලෝ ලයිබ්‍රරි එකට එන්ට වෙන තැන. මෙතන ඉඳන් ඔක්කොම තියෙන්නේ ලයිබ්‍රරි එක තියෙන දේවල්. ඉතින් සරලවම books and other education materials. ඊට අමතරව මෙතන study spaces තියෙනවා, meeting rooms තියෙනවා වගේ ගොඩක් facilities තියෙනවා. ඉතින් මම දැන් හදන්නේ ලයිබ්‍රරි එකෙන් එළියට යන්න. ඉතින් මම මේ පල්ලෙහාට බහින්නේ 24/7 area එකට. එතනින් මම එළියට ආවා. ඉතින් මෙතනින් තමයි මම වීඩියෝ එක ස්ටාර්ට් කරේ. යුනි එකට ඇතුල් වුණේ මම මේ පැත්තෙන්. ඉතින් මට තව දේවල් කිහිපයක් තියෙනවා ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මම මේ ආයෙමත් වටින් කැරකිලා ආවේ ලයිබ්‍රරි එක ඉස්සරහට. මෙතන මේ පැත්ත තමයි ඇත්තටම මර්ඩොක් යුනි එකේ මේන් එන්ට්‍රන්ස් එක. ඒ කියන්නේ ඔක්කොම ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිසස් තියෙන්නේ. and මේක තමයි මර්ඩොක් වල තියෙන ලොකුම ලෙක්චර් තියටර් එක. මේක ඇතුළට මාරම ලොකුයි. ඕපන් ඩේස් වගේම ඒ වගේම තව ලොකු ලෙක්චර්ස් ඒගොල්ලෝ තියන්නේ මේ ලෙක්චර් තියටර් එකේ. ඉතින් ඔය පැත්ත මේ පැත්ත තමයි සයන්ස් ෆැකල්ටි එක. ඔය දිගටම තියෙන සයන්ස් ෆැකල්ටි එක. ඔය පැත්තෙන් තමයි ඇනිමල් ෆාම් එකටත් යන්න තියෙන්නේ. උතනින් වම් අත පැත්තේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිස්, ස්ටුඩන්ට් හබ් එක වගේ දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේක මටත් අලුත් දෙයක්. මේ ෆස්ට් ටයිම් තමයි මම මේක දැක්කේ. මර්ඩොක් වලට අලුතෙන් එකතු වෙලා තියෙන බිල්ඩින් එකක්. ඉතින් මම දැනගත්ත විදිහට මේක ඇතුලේ ගොඩක් ක්ලාසස් and study spaces තියෙනවා. ඒ වගේම ළමයින්ට හරිම රිලැක්ස්ව ඉන්න පුළුවන් තැන් ගොඩක් මෙතන තියෙනවලු. ඒ වගේම තමයි මෙතන ග්‍රැජුවේෂන් සෙරමනීසුත් තියෙනවලු දැන්.
This wasn't here 3 years ago, friends. Now it's here. I don't even know what it is. Yeah, I don't even know. ඉතින් අද සැටර්ඩේ දවසක් 8th of March. ඉතින් අද යුනිවර්සිටි එක වහලා ලයිබ්‍රරි එකත් open until 12 or something. හැබැයි ඊට අමතරව 24/7 section එක open. ඉතින් ලොකුවට මිනිස්සු අද නැහැ. ඉතින් මමත් අවුරුදු 3කට පස්සේ තමයි යුනි එකට ආවේ. I'm so glad that I came. මොකද ගොඩක් දේවල් තාම ඒ විදිහමයි ඉස්සර තිබ්බා විදිහමයි මම හිටපු තැන් හැමතැනම මම ඇවිද්දා. It hasn't changed a lot. ඉතින් I hope that no one's gonna poop on me. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. I don't know this. I still remember the ways. I know the shortcuts, guys. What I love about Murdoch is it's so nature friendly. If you listen, කුරුල්ලෝ කෑ ගහන සද්දය අහන්න. This is the Murdoch Guild. Yeah, I think අපි ඔතනින් තමයි පටන් ගත්තේ. And that's all. ඉතින් මේක තමයි අවුරුදු 3ක් තිස්සේ මං ආගියපු මර්ඩොක් යුනිවර්සිටි එක. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ ආසාවෙන් බලන්න ඇති කියලා මේ වීඩියෝ එක. And especially thank you so much 25 minutes දිග මේ වීඩියෝ එක ඔයා ඉවරනකම් බැලුවා නම් I really appreciate your time. මොකද 25 minutes කියන්නේ ලොකු කාලයක්. ඉතින් ඔයා එච්චරටම ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවා කියන්නේ ඔයා අනිවාර්යෙන් ඔස්ට්‍රේලියන් යුනිවර්සිටි එකකට එන්න කැමති කෙනෙක්. ඉතින් මම විශ් කරනවා ඔයාගේ ඩ්‍රීම් එක ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා. ඉතින් again thank you so much for watching this video. I hope you guys enjoy this. Leave a comment below and let me know what you think about Murdoch University. So I'll see you soon from another one. Bye.